Hi guys, welcome back to my YouTube channel. අද Week in My Life එකේ part 2 වීඩියෝ එක තමයි යන්නේ. මම කලින් ඇහුණාට මට යුනියකට යන්න ටිකක් පරක් වුණා. ඉතින් කඩවත highway stand එක පේනවනේ ගොඩක් සෙනග ඉන්නවා. ඉතින් ගොඩක් වෙලා ගියා බස් එක නගින්න. ඉතින් මම යුනියකට එද්දී වෙලාව 8යි වගේ පරක් වුණේම නෑ ලෙක්චර්ස් පටන් ගන්න 8:08ට. මම ඉතින් ලිෆ්ට් එක නැග්ගා. මං ඇයිදන්න හැමලෙම දිවදික් කරනවා නිකන් බැටළුවෙක් වගේ මේ හැමලෙම මගේ මොන දකිරෙම දිවදික් වෙන එකට සොරි ඉතින් ගණන් ගන්න එපා. ඉතින් මම ඩිරෙක්ට්ලිම ලන්ච් එකට ගියා කියන්නේ ඒකට ටික රෙකෝඩ් කරන්න හම්බුනේ නැහැ. ඉතින් ලන්ච් එක ගත්ත රෙස්ටුරන්ට් එකෙන් එදා අයිෂා ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් මායි ආකාශු දෙන්න තමයි ගියේ කන්න. අපේ යුනියකේ ලෙක්චර් රූම් එකක් මම පෙන්නලා නැති හින්දා ඉතින් හිතුවා ලෙක්චර් රූම් එක පෙන්නන්න. මේක අලුතෙන් දාපු සිංගප්පූරු ලෙක්චර් රූම් එක. ඒකෙන සීතලේ අලුතෙන් එක්සි ෆික්සේෂන්ස් දාලා හින්දා එදා ලෙක්චර්ස් 3 වගේ 3ට කලින් වගේ ඉවර වුණා. ඒ දන්නේ නැහැ. ඉතින් එදා අපි කට්ටියම එළියට ඇවිල්ලා පොඩ්ඩක් chill එකේ හිටියා. මොකද එදා වින්ඩි ගොඩක්. ඒ දන්නේ නැහැ. ඉතින් අපි මෙතන කැරික් කැරික ඉන්නවා කට්ටියම ගෙදර යන්න නැතුව කලින් ඉවර කරපු දවසෙත්. මොකද්ද කිව්වේ? අපි හයි රිපෝට් කරනවා වීඩියෝස් එකක් දැදලා අපිට වෙලා තින්න හින්දා අපි පොඩි ළමයි හින්දා අපි හිතුවා අයිසෝට සෙල්ලම් කරන්න. ඉතින් අයිසෝට ප්ලේ කරන්න හිතුවා. ඊට පස්සේ මේ ආකාශ සහන්සට අර කෝටින් ගැහුවා. ගයිස් මම මේ දුවන පාර්ට් එක මේ ගොඩක් දාන්න නැහැ. මටත් කැරකිලා මේක බලලා මම දුවන හින්දා මේක කැරක් කැරක යනවා. ඉතින් මට කැරකිලා මම මේ සමහර පාර්ට්ස් කට් කරලා තියෙන හොඳ පාර්ට් ටික විතරක් දාන්න. ආන්න කුඩි කරනවා. දුවන්න අයියෝ. දුවන්න අයියේ ළඟට යන්න. සහන්සට කොච්චර දුවන්න කිව්වත් බෝලේ ගාවට යනවා. එයාට බෝලේ ඕනේ දුවන්න කලින්. මෙහෙම දුවලා නැහැ අපි අවුරුදු ගානකින් ඉතින් කට්ටියට මහන්සියෙන්ද අපි එතන මිදගත්තා. ඉතින් ඔහොම තමයි එදා හවස ගෙවුනේ. අපි ඉතින් ඔහොම කරලා chill එකේ ඉඳලා ටිකක් වෙලා කතා කරලා එක එක කතා කරලා අපි ගෙදර යන තීරණය කරා. මං හිතන්නේ අපි ඉදා තමයි පරක්කුම් වෙලා ගියේ. ගෙදර යද්දි මං හිතන්නේ මං ගෙදර යද්දි 7වත් වුණා. මොකද අපි එහෙන් පිටත් වෙද්දි 5:00 වගේ වුණා. I think ආයෂ්නේදී දවස්වල තමයි මෙන්න මේ වගේ හොඳ දේවල් සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. දෙවෙනි දවසට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් දෙවෙනි දවසේ තිබ්බේ රාජගිරියේ. ඒ කියන්නේ අපේ ඉන්ටර්සිටි කැම්පස් එකේ. ඉතින් එඳ එහෙට යද්දි ටිකක් උදේ යන්න ඕනේ. මං 4ට බස් එකට නැග්ගා. එදා එහෙන හයියෙන් වහිනවා. ඉතින් එපා වෙනවා ඔය වහින දවස් වලට කැම්පස් එකට යන්න ගියාම මට වහින දවස් වල නිදිය ගන්න ඕනේ. අපි එදා හිටියේ මෝර්නින් සෙෂන් එකේ විතරයි. 12 හරි වුණාට පස්සේ අපි මූවි එකක් බලන්න කියලා හිතලා ඉතින් අපි රාජගිරියේ ඉන්න හින්දා ඔක්කොම කොළඹ තියෙන මෝල්ස් රාජගිරිය ළඟයි. ඉතින් එදා තමයි අපිට ලේසිම යන්න. හින්දා අපි එදා තීරණය කරා මූවි එකක් බලන්න යන්න. මම මෙහෙම දැන් මෙතන ඉන්නේ මේ වාහනේ කලින් වැස්ස හින්දා කලින් මිනිස්සෙක් නැගලා තෙමිච්ච මිනිස්සෙක් නැගලාද කොහෙද අමුතු ගඳක් එනවා. ඉතින් අපිට ඉන්න බැරි හින්දා අපි නහය වාගෙන හරි ඉතින් ඉන්නවා වෙලේ. මේ වෙලාවට ඒ කියන්නේ 12 ගාන තිබ්බ එක මූවි එක තිබ්බේ හැවලොක් සිටි මෝල් එකේ. පැය භාගයෙන් විතර අපිට එන්න පුළුවන් එතෙන්ට අපේ ඉන්ටර්සිටි කැම්පස් එකේ ඉඳන් අපි බැලුවේ අර ආස මූවි එකක් කියලා නෙමෙයි වෙර තිබ්බ මූවි එක. ගොඩක් මිනිස්සු ස්ට්‍රෙස් එකෙන් තමයි මේක බැලුවේ. Aisha, got you.
Oh hello Aisha's fans. අද Aisha ඉන්නවා. Aisha නිකන් වැස්ස වගේ එකපාරටම ඉන්න එකපාරටම නැහැ. ඉතින් අද එයා ඉන්නවා. We don't have time, bro. It was so bad. It was very disgusting. It was the worst movie in the sense of disgusting, bro. The grossest movie, and we were planning to eat and we feel like not eating. Ayyo. Yeah, bro. දැන් පේන්න තියෙන්නේ අර දිව දික්කන ලෙඩ තියෙන්නේ මට විතරක් නෙමෙයි අපි ඔක්කොටම තියෙනවා. ඉතින් අපි ලන්ච් එකට ගත්තේ Taco Bell, Arabian Nights and Burger King කියන shops තුනෙන්. ඉතින් ඒවා ගොඩක් රෙකෝඩ් කරන්න ගියේ නැහැ. කැම වලට මම 7 out of 10 වගේ දෙනවා. Day 3 ඉතින් day 3 එකේ ඔය කලින් ගත්ත වීඩියෝස් ඔය තියෙන හොස්පිටල් එකේ නංගිට අම්මටයි ඩෙන්ගි හැදුනා. දැන් හොඳයි. ඉතින් ඉවර වුණාට පස්සේ ඔය අර බෙහෙත් ගන්න ආපු වෙලාවේ යල්දුමක් අල්ලනවා ඩෙන්ගි වලට. මට යුනි තිබ්බේ නෑ. ඉතින් තාතත් එක්ක කොළඹ ගියා වාහනේ වැඩ කීපයක් කරන්න කාමාට් එකට. ඉතින් මේ යන ගමන් ඉන්නේ. එදත් ගොඩක් busy දවසක්. ඉතින් පේනවනේ සතියක්. That's why I said this is the busiest week ever. So and I'm glad that I vlogged it. ඉතින් කාමාට් එකට ආවා ඒ වැඩ ටිකත් කරගන්න. මං ඉන්නවා අපේ එක්කෙනා එතන. එයා බලනවා දැන්. Hi. Can you hear myself again now? Look at the time, guys. 1:48. Yesterday also we slept at about when? Like 2:33, ne? 69. Yeah, no, about 3:15 වගේ තමයි ඊයේත් අදත් Like 240. 1:48. No, when we sleep within 3 වගේ වුණානේ. So see you in the next vlog, Akash. You will be the main character in the next vlog. I'm always a main character. Bye. Now we are going to submit this assignment because due is in like 20 hours. Ne, 15 one. Another 20 hours, then we're free. Then submit කරලම නිදා ගන්නවා. Ne? We're free for some. Huh? We'll be free for some time. Yeah. Yes. Okay, guys. See you tomorrow. I guess I don't know. See you when we see you. Let me see you. Yeah. Bye. Say bye. Bye, baby.